Hi guys, අන්තිමට අදත් 5D Tech YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපි අපේ personal business Gmail account එකක් හරියටම හදාගන්න කියලා. ගොඩක් අය කියලා දෙනවා ඔයාලට normal Gmail account හදාගන්න විදිය. නමුත් personal business account එක ඒ විදිහට normal Gmail එකක් හදාගන්න විදිහට අපිට හදාගන්න බෑ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද අපේම කියලා personal business Gmail account එකක් හදාගන්න කියලා. ඉතින් ඔයාලා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහාට subscribe button එක click කරලා bell icon එකත් ඔල් දාගෙනම වීඩියෝ එකට යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයාලගේ Gmail app එක open කරගන්න. ඊට පස්සේ මේ උඩ තියෙන profile icon එක උඩ click කරලා add another account කියන option එකට යන්න. ඊට පස්සේ මේ උඩින්ම තියෙන Google කියන option එක select කරගෙන මෙතෙන්ට ඔයාලගේ phone එකේ password එක ඇතුළත් කරගන්න. හරි ඊට පස්සේ ටික වෙලාවකින් නිකන් ඔයාලගේ information check කරනවා වගේ ටික රවුමක් කරකෙයි. ඔයාලා ටික වෙලාවක් ඉන්නවනේ මේකේ. හරි දැන් ඔයාලට මේ වගේ option එකක් ආවට පස්සේ ඔයාලා මෙන්න මේ create account කියන option එකට යන්න ඕනේ. දැන් ඊට පස්සේ ඔයාලට පේනට මේ forward business කියලා තියෙනවා. එන්න ඒක උඩ ක්ලික් කරලා ඔයාලා මෙතෙන්ට ඔයාලගේ work එකේ business එකේ නම දෙකට කඩලා මෙතෙන්ට දාන්න ඕන. මම මෙන්න මේ first name එක මගේ name එක දාගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ next option එක දෙන්න. දැන් ඔයාලට පේනවා මෙතෙන්ට ඔයාලගේ birthday එක දාන්න වෙනවා. මම දැන් මෙන්න මෙහෙම මගේ birthday එකක් දාගන්නවා. ඊට පස්සේ මේ next කියන option එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන කැමති උඩ තියෙන Gmail දෙකෙන් එකක් select කරගන්න පුළුවන්. නැත්නම් මේ යට තියෙන create your own Gmail account කියන එකට ගිහිල්ලා ඔයා කැමති Gmail එකක් දාන්න @gmail.com කියන ඇතුව. next button එක දීලා ඔයාලා මෙතෙන්ට ඔයාලා කැමති password එකක් දාගන්න capital simple numbers symbol ඔක්කොම characters තියෙන මේක ඔයාලගේ personal information පිළිබඳව දාන්න එපා මොකද ඒවා guess කරන්න පුළුවන්. දැන් මම මෙන්න මෙහෙම දාලා next දෙනවා. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ option එකක් එනවා. ඔයා මේක next කරලා මේක යටට ගිහින් I agree කියලා option එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකකට එන්නේ. හරි දැන් ඔයාලගේ Gmail එක හදලා ඉවරයි. දැන් ඔයාලා මෙන්න මේ උඩ Gmail profile එක උඩ click කරලා බලන්න. දැන් වෙනවාද මෙන්න මෙතන තියෙන අපි හදපු Gmail එක. දැන් මම ඒක උඩ click කරගෙන හරි. දැන් මම ආයෙ profile එක වෙනස් වෙන ඒක උඩ ආයෙ click කරගෙන manage your Google account කියන option එකට යනවා. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට නිකන් මේක සිග්නල් ඒ කැරකෙනවා වගේ. දැන් ඔයාලට වෙනදී මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙතන ඔයාලට home personal information security ඔහොම ගොඩාක් තියෙනවා. මම දැන් මෙන්න මෙහෙම personal information එකට යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ඔයාලගේ name එක birthday එක gender එක ඔහොම ඔක්කොම තියෙනවා. හරි දැන් අපි මේකෙත් ටිකක් පල්ලෙහාට යමු. contact information email phone ඔය ඔක්කොම වලට add කරගන්න පුළුවන්. හරි දැන් ඔයාලට මේ පල්ලෙහාට යද්දි පේනවා ඇති password කියලා option එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේක උඩ click කරලා ඔයාලට password එක change කරගන්න පුළුවන්. password එක change කරන වීඩියෝ එක මම ඔයාලට පල්ලෙහා description එකේ link එකක් විදිහට දාලා තියන්නම්. හරි මෙහෙම තමයි අපි අපේ business account එක හදාගෙන
අපිට සෙටින්ස් වෙනස් කරගන්නේ. ඉතින් අද අපි කතා කරේ කොහොමද අපි අපේම කියලා පර්සනල් ඕන් බිස්නස් account එකක් හදාගන්න කියලා. ඉතින් ඔයාලා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඉතින් තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට අපි සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.